ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් විදියට සේවය කරනවා. එතකොට මම ගැන කියවනේ දැන් ඔයාලට. එතකොට 2018 අවුරුද්දේ කියනකොට මට ඇත්තටම සිංහල විෂය බෑ. ඒ කියන්නේ ඔයාලගේ මට්ටමේ කිව්වොත් සාමාන්‍ය ලකුණු 50ක වගේ සීමාව වගේ තමයි මම හිටියේ. මොකද මම 6 ඉඳන් 10 වසරට යනකම්ම සිංහල වලට කිසිම තැනක ක්ලාස් එකකට ගියේ නැහැ. මොකද ඒ දවස්වල ඒ කියන්නේ එහෙම ලොකුවට ඉතින් අර ඒ කියන්නේ වියදම් කරන්න සල්ලිත් නැහැ ඇත්තටම අම්මලා තාත්තලාට. ඒ කියන්නේ දැන් මෙහෙම ඔයාලට විෂයන් 9ක් තියෙනවානේ. එතකොට විෂයන් 9ටම දැන් ඒ කාලේ හැටියට මේ විෂයන් 9ටම පන්ති වලට යනවා කියන චුට්ටක් හිතලා බලන්නකෝ. ඔයාලා 10 වසරේ ළමයි ටිකක්නේ. එතකොට ඇත්තටම ඉතින් එහෙම ලොකුවට වියදම් කරන්න අම්මලා තාත්තලා සල්ලිත් නැහැ. මේ මගේ තාත්තා වැඩ කරන්නේ මෙතන ඉස්සරහා ෂොප් එකේ. ඉතින් එතකොට ඔයාලා එතකොට හිතලා ගන්න. මගේ අම්මට ජොබ් එකක් නැහැ. අම්මා ගෙදර අපිව බලාගෙන අපිට මග පෙන්නගෙන ඉන්නවා. එතකොට මගේ තාත්තා වැඩින් වැඩ කරන්නේ මගේ තාත්තා වැඩ කරන්නේ මේ හෝල් එකට ඉස්සරහාම ෂොප් එකක් තියෙනවානේ. ඒ ෂොප් එකේ. එතකොට මට එහෙම ලොකුවට වියදම් කරන විෂයන් 9ටම පුතේ පන්ති යන්න බෑනේ. ඒ නිසා කොහොම හරි ඒ දවස්වල 6 ඉඳන් 10 වෙනකම් පන්ති ගියේ නැහැ. ඒ කියන්නේ පුළුවන් විදිහට පාඩම් කරලා විභාග ලිව්වා. පස්සේ ඔහොම යනකොට මට තේරුණා මේ ඒ කියන්නේ ඇත්තටම 50ක සීමාව තිබිලා ඉතින් ඇත්තටම ඕලෙවල් ලියලා තේරුමක් නැහැනේ. සීපාසස් අරගෙන මොනවා කරන්නද අපි නේද? ඒ නිසා කොහොම හරි මට හිතුණා මේක හරියන්නේ නැහැ ක්ලාස් එකකට යන්න ඕනේ කියලා. දැන් ඔයාලට අයියලා අක්කලා ඉන්නකොට අයියලා අක්කලා කියන නැති මේ ක්ලාස් වලට යන්න මේ සර්ලා හොඳයි කියලා. මට අයියලා අක්කලා නැහැ. අපේ පවුලේ වැඩි මල්ලෙක් කෙනා මම මගේ මල්ලි තමයි මේ. එතකොට ඉතින් මට උපදෙස් දෙන්න කෙනෙක් නැහැනේ. මම්ම තනියෙන් හොයාගෙන මම්ම කොට නැගිලා යන්න ඕනේ. එතකොට මම ඔහොම යනකොට මම ගණන් වලට ගියා. ඊට පස්සේ සිංහල මට බෑ. මට තේරෙනවා මට සිංහල ඇත්තටම බෑ කියලා. එතකොට කොහොමද දැන් රචනාව එහෙම ලියන්නත් ව්‍යාකරණ පේපර් එකේ. එතකොට රචනාව ලියව නිකම්ම අපේ වචන ටික දාලා රචනාව ලියවල ලකුණු හම්බෙන්නේ නැහනේ. ව්‍යාකරණ රටාව තියෙන මුලින්ම රචනාවක් ලියන්න කලින් සැකිල්ලක් හදාගන්න ඕන. ඒ සැකිල්ලට අනුව අපි රචනාව ගොඩ නගා ගන්න නේද? එතකොට නිකම්ම පිළිවෙල ලකුණු හම්බෙන්නේ නැහනේ. ඊට පස්සේ මම කොහොම හරි ඉන්නකොට මේ මගේ යාළුවෙක් හිටියා අචිනි කියලා. එයා ජනාධිපති ඉස්කෝලේ හිටියේ. එයා මට කිව්වා මෙහෙමයි චමත් කියලා සර් කෙනෙක් ඉන්නවා. අපි යන් කිව්වා. මමත් එක දවසක් ගියා කිව්වා. මං කිව්වා මෙහෙමයි මට දුරත් වැඩි මං බස් දෙකට එන්නත් ඕන. හරි කමක් නැහැ මාත් එන්නම් කියලා ගියා. ගියාට පස්සේ මට එතන ඇත්තටම මේ ගොඩක් හොඳයි කියලා. ඒ කියන්නේ මට තේරුණා ඉතින් ගියාට පස්සේ. ඔයාලා විශ්වාස කරන්න මට ගෙදර ගිහිල්ලා ආයි ඔයාලා වගේ හොම් පාටඳුමක් ඇඳගෙන පොන්ඩි ස්ටයිල් එකක් දාලා හොඳට වොෂ් එකක් දාගෙන එන්න වෙලාවක් නෑ ඇත්තටම. මම ඉස්කෝලේ ධම්මාවාසෙ ගිහිල්ලා 7:00ට ඉස්කෝලේ යුනිෆෝම් එක අඳන් යනවා. 1:00ට ඉස්කෝලේ ඉවර වෙනවා. සගේ ක්ලාස් තිබ්බේ 3ට 3 ඉඳන් 5 වෙනකම් මම ඒ යුනිෆෝම් එකේ ඉඳන්ම ඒ යක්කල මුල්ල දැනුම ක්ලාස් එකේ හිටියා. හරිද? එතකොට 3 වෙනකම් ඉන්නවා. ඊට පස්සේ දැන් 5ට ක්ලාස් ඉවර වෙන්නේ. මම ගෙදර යද්දි 7 වෙනවා. එතකොට ඔයාලා හිතන්න මම ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳගෙන රෑ 7 වෙනකම් කොහොම හරි ඒ කියන්නේ ක්ලාස් එකේ ඉඳලා ගෙදර යනකොට 7යි. දැන් ඔයාලා වගේ දැන් ඇඳුම දාඩිය ගඳේනවද? ඕක ඉතින් බල හිටියේ නෑ. ඇත්තටම අපිට එහෙම ලොකුවට පහසුකම් තිබ්බේ නෑනේ. දැන් අපේ තාත්තට වාහනයක් ගන්න ඒ කාලේ තිබ්බෙත් නෑ. ඒතකොට මම බස් එකේම තමයි හැමතැනම යන්නේ. දැන් වෙනකොට තියෙන්නේ බයික් එකක් විතරයි. හරිද? එතකොට ඒ බයික් එක හම්බුනේ මේ ළඟදී. ඒකේ තමයි මල්ලිවත් දාගෙන යන්නේ. ඉතින් ඒ දවස්වල තිබ්බේ නෑ. එතකොට හිතන්න කොච්චර අමාරුවෙන් ගහපු ඔයාලගේ වචනෙන් කියනවා නම් ගේමක්ද කියලා. තේරුණාද? එතකොට ඒ කාලේ ලස්සන ටියුට් ගොඩාක් හම්බුණා. හරිද? ඒ ටියුට් වල ඇතුලේ එක ඒවා ලියලා තිබ්බා. අදටත් ඔයාලට හම්බෙන ටියුට් වල ඇතුලේ එහෙම එක දේවල් ලියලා ඇති. මම අචිනිත් එක කියනවා ඔයාලගේ වචනේම කියනවා නම් බලපංකෝ බං මේ ටියුට් වල සර් මොනවාට මෙච්චර ගගහ ලියලවත් දන්නේ නැහැ. එක ඒවා තියෙනවා. මේ ඉතින් අපිට ඕන විෂය කරුණු ටික දුන්නා නම් ඇත්තට මෙච්චර මොකටද කියලා කිව්වා. ඇත්තට මේ කාලේ ඒක තේරුන්නේ නැහැ. හැබැයි චමත් සර්ගේ කියලා කියන්නේ විෂය විතරක් දෙන අය නෙමෙයි. මම දැන් විෂය විතරක් දෙන සර් කෙනෙක් නෙමෙයි. ඒ හැම එකක් ඇතුළෙම ජීවිතය ගොඩනගා ගන්න වටිනා ආදර්ශ ගොඩාක් තියෙනවා. අදට සර් ටියුට් වල එහෙම එක දේවල් ලියලා දෙන්න ඇති. මොකද විෂය කන්නට අමතරව එක කොටස් ඒකේ ලියලා සර් දෙන්න ඇති. ඒ ඔයාලා කියවනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හරිද? හැබැයි ඒවා කියවන්න. ඒවා හිමීට කියවද්දී සර් ඒවා නිකන් දාන ඒවා නෙමෙයි. අපි කියනවනේ සර් මොකද දානවද දන්නේ මේ විකාර ගොඩක් දාන්නේ කියලා. නෑ. ඒක කියවද්දී අපේ ඇඟට මාර අර අපි කියන මොරාල් එකක් එනවනේ මොටිවේෂන් එකක් එනවා වගේ. එහෙම දෙයක් එනවා. සර් කියලා කියන විෂය විතරක් දිනු කරන කෙනෙක් නෙමෙයි. එතකොට අපේ
අපේ ජීවිතේ පවා ගොඩනගෙන්න පුළුවන්. ඔයාලට මම මේ අද කියන කතාව ඔයාලට තේරෙන්නේ නැහැ. සමහරට ඔයාලා හිතනවත් නැහැ සර් මට මෙහෙම කියන්න කියලා මාව මෙතනට ගෙන්නලා ඉවර වෙලා මෙහෙම කියනවාද කියලා ඒක ඔයාලා එහෙම හිතන ඇති. මොකද එකපාරටම මම මෙතනට පාත්තුනේ නේද? අපේ වචනෙන් කියනවනම් එහෙම හිතනවත් දන්නේ නැහැ. හැබැයි එහෙම නෙමෙයි. මම්මයි සර් හම්බෙන්න ආවේ. ඇත්තටම මම කාපු කට්ට මන් දන්නවනේ. දැන් මම ඒ කොටස කිව්වා. එතකොට ඔයාලට දැන් සර් විචාර ලියන්න කියලා දෙනවා. ඒ කාලේ අපිටත් දුන්නා. විචාර ලියලා ටයිමින් තියලා විනාඩි 30ක් ගියා නම් එතනට යටින් ඉරක් ගහන්න. ඊට පස්සේ මේ ඉතිරි ටික සම්පූර්ණ විචාර ඉවර කරන්න කොච්චර කාලයක් යනවද ඒ කාලේ යටින් ලියන්න. ඔයාලා සමහර විට මමත් ඒ කාලේ එක දවසක් කරා සර්ගෙන් හොඳටම ගුටිත් කෑවා. බොරුවට යටින් ඉරක් ගහලා විනාඩි 30යි. විනාඩි 40යි. එහෙම විනාඩි 20යි. එහෙම ලිව්වා. එදා සර්ගෙන් මම හොඳටම මමයි අචිනි දෙන්නම ඔය දෙක කරේ. අද අචිනි මෙතන නෑ. ඒ වුණාට මම සර්ගෙන් වේවැල් දෙකක් එකට කරපු එකකින් හොඳටම කෑවා. ඒක තාමත් තියෙනවා. හරිද? දෙකකට එකට කරලා තියෙන එකෙන් හොඳට කෑවා. එදා ඉඳන් ඒ කියන්නේ සර් කිව්වා මේ හොඳටම ਵਿਚාර ලියුවොත් ටැග් එකක් දෙනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් අපිට ඒක තේරෙන්නේ නැහැ. මොනවාද සල්ලි හරි මොන හරි දෙනවා කිව්ව එක ටැග් එකක් මොකද මට මතක නැහැ. සර් කිව්වා මෙහෙම කරන්න මේ දෙනවා කියලා. ඇත්තට මේකේ ළමයි 5ක් විතර හිටියේ. හරිද? කොල්ලෝ හිටියෙත් නෑ මට මතකේ විදියට. අපිට ඕනේ ඒක කොහොම හරි ගන්න. අපිට දෙන්න කරපු වැඩේ ආවා. ක්ලාස් මේ ස්කූල් යුනිෆෝම් එක පිටින්ම ලියන් ගිහිල්ලා ඉරක් ගහලා වෙලාව දැම්මා. හැබැයි සර්ට තේරුණා මුන්ට මේක මේ වෙලාවට ලියන්න බෑ. ඉතින් ඔයාලා හිතන්නකෝ. ඒ කියන්නේ ලියන්න බැරි එක්කනේ කොහොමද අත්තරකට විනාඩි 30කට ලියන්නේ කියලා. තේරුණාද? ඔයාලත් එහෙම කරපුවා ඉන්නවද දන්නේ නැහැ. ඒවට සර්ගෙන් හම්බෙයි. මේ ඒ වගේම තමයි එහෙම කරා. එදා මට තේරුණා සර් එහෙම ගැහුවට ඇත්තටම අපි කරේ ලොකු වැරද්දක් කියලා. ඔයාලට ඔක තේරෙන්නේ නැහැ දැම්ම. ඇත්තටම පේපර් එකේ ලියන්න ඕන විනාඩි 20ක් වගේ ඇතුළත විචාරයක් ඉවර කරන්න. විචාර 4ක්ද කොහෙද තියෙනවද ඔයාලට නේද? එතකොට ඒ ටික ඉවර කරන්න ඕන. දැන් ඒකට ඔයාලා එක විචාරයක් පැයක් එකමාරක් ගියොත් හිතන්නකො පේපර් එක ලියන්න පුළුවන්ද? පුළුවන්ද ලියන්න? බෑනේ ඇත්තටම ලියන්න. ඒ නිසා තමයි ටයිමින් එක හදන්නේ. ඒක ඔයාලා දැන් තෑගි ගන්න හරි සල්ලි ගන්න හරි මොකකට හරි ලියුවා නම් ඒකට නිසි ආකාර දඩුවක් සර් දෙයි. මොකද ඕන එක්කෙනෙක්ට පේනවා මේ ළමයාට මේ විචාරෙ මෙහෙම ලියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කොහොම හරි අපේ ටයිමින් එක අපි හදාගත්තා. ඊට පස්සේ සාමාන්‍ය විනාඩි 20ක් විතර වගේ යනකොට අපිට මේ විචාරයක් ලියාගන්න පුළුවන් වුණා. හැබැයි විචාරය ලියද්දී අපිට ඒ කාලේ දුන්නා පොලයක් එහෙම දෙනවා. ඒ පොලේ ලියලා තියෙනවා කොටස් මොනවාද කියලා. හරිද? ඒ විචාරය එකපාර ලියන්න කලින් කොහෙන් හරි පාස් පේපර් එකකින් කොපි කරගෙන හරි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා හරි එහෙම කරන්න යන්න එපා. සර් අදාළ පොයින්ට් ටික ඉස්සරහ පොලේ දෙනවා. අපිට ඒ කාලේ ලියා ගන්න කියලා දුන්නා. දැන් අද නම් print කරලා දෙනවා ඇති. එහෙම කොටස් දුන්නා. එතකොට දීලා තියෙන ප්‍රශ්නෙට අදාළව ඒ අනු හිතන්නකො අර්ථ රසය හා ශබ්ද රසයෙන් අහනවා කියලා. එතකොට ඒකට අදාළ වෙන්න ඕන කරුණු ටික සර් කියනවා. එතකොට ඔයාලට ඒ කියන්නේ අදාළ පොලේ දෙනවා. නිකන් උඩින් පල්ලෙන් ලියන්නේ නැතුව සර් දීලා තියෙන පොයින්ට් ටික හොඳට ඔළුවට දාගන්න. ඒ අදාළ පොයින්ට් එකට අදාළ කරන කරුණක් සර් මේ විදිහටම දෙනවා. එහෙම දීලා ඇති ඔයාලට. දැන් මම කියන්නේ ඔය ලේනාත හැරයයිම ඒක ගංගාවේ සංගීතය ඔය වගේ තියෙනවනේ. ඒකට අදාළ කරන කවි මොනවාද කියලා. එතකොට ඒ කවි ටික පාඩම් කරගත්තා නම් අපේ භාෂාවෙන් කිව්වොත් විචාර කියලා කියන්නේ ගේමක්ම නැති කොටස. හරිද? එතකොට ව්‍යාකරණ පේපර් එක ගත්තත් එහෙම. මට නම් මොනවාද සංදි විභක්ති මොනවත් බරුව තමයි ක්ලාස් එකට ගියේ. හැබැයි ඒ ටිකක් පුළුවන් වුණා. ඒ වගේම දැන් පාඩමක් කියනකො ගංගාවේ සංගීතය කියලා. ඒ කොටස සර් කවිය කියනවා එක සරවල් වලින්. එතකොට සර් ඒ කියන්නේ කවියට අදාළව විස්තර සර් කියනවා. එතකොට හොඳට අහගෙන හිටියනම් ළඟින් ඉන්න කෙනෙක්ට කතා කරන්න නැතුව නිසි අවබෝධයෙන් හිටියනම් මේ දොරෙන් එළියට යනකොට ආය අමුතුවෙන් පාඩම් කරන්න කියලා දෙයක් නැහැ. ඒ ටික ඔළුවේ තියෙනවා. මට ඒ දවස්වල පාඩම් කරන්න වෙලාව නැහැ. මොකද 4ට පන්තිවල යනවා. ගෙදර ගියාම පාට්ට නිදිමතයි ඔයාලගේ භාෂාවෙන් කියනකොට. එතකොට ඉතින් ආය අර ටික තමයි ඔළුවේ තිබ්බේ. කොහොම හරි 2018 ඔළුවේ ලිව්වා. සිංහල වලට එකක් තියෙනවා. සර් නිසා සිංහල වලට ආදරය කරා. ඒ නිසා ඒ ලෙවල් වලට ආර්ට් තෝරගත්තා. ඊට පස්සේ සිංහල විෂය කරා. ඒ සිංහල වලට එකක් තියෙනවා. අද මට බය නැතුව ඕන කෙනෙක්ට සිංහල උගන්වන්නත් පුළුවන්. මොකද මගේ විෂය මේ ප්‍රාථමික ගුරුවරයෙක් විදිහට ඉන්නේ. හැබැයි මට අද ඒ සර්ගෙන් ලැබිච්ච පන්නර නිසා ඕන තැනක ගිහලා සිංහල උගන්වන්නත් පුළුවන්. සිංහල වලට අමතරව අනිත් විෂයන් උගන්වන්නත් පුළුවන්. ඒ තැනට සර් මාව හැදුවා. ඒ තැනට සර් මගේ ඒ අඩිතාලම දාලා මාව සකස් කරා. ඉතින් ඔයාලට හිතනද සර්ගේ මේ ටියුට් කරලා පාඩම් කරන්නේ කොහොමද ඒවා කරන්නේ කොහොමද
කොහොමද මේවා කරන්නේ කොහොමද විචාර ටික ලියන්නේ කොහොමද කියලා එහෙම හිතන්න එපා. අද ඔයාලා වැඩ කරොත් තමයි කවදා හරි දවසක ඔයාලට ඕලෙවල් වල ඉන්නේ. ඕලෙවල් රිසල්ට් එකේදී 100 එකක් තිබිලා සිංහල වලට වැඩක් නැහැ. සිංහල වලට ඒකක් තියෙන්න ඕනේ. මෙතන ඉන්න අයට මෙතන ඉන්න ළමයි සෙට් එකම මෙතනින් එළියට යද්දී අනිවාර්යෙන් සිංහල වලට ඒකක් ගන්න. අද මං කියන කතාව තේරෙන්නේ මේ මොකද්ද මේ කියන්නේ කියලා හිතයි. හැබැයි එහෙම නෙමෙයි. සිංහල වලට ඒකක් තියනවා කියලා කියන්නේ අපේ වචනේ කියනවා නම් ඒක පට්ට වැදගත්. තේරුණාද? ඒ කියන්නේ සිංහල ඒ කියන්නේ අපේ මව් භාෂාවනේ. අපි දෙමළ නම් ඉතින් දෙමළ පේපර් එක ලියවගෙන එහෙම නැහැ. අපි අපේ භාෂාවට මොකක්ද දෙන්න බෑ. කතා කරන්නේ සිංහල. ඉපදුන දවසේ ඉඳන් අම්මා කියන්නේ සිංහල අම්මා කියලා කියනවා. ඉතින් ඒ සිංහල වලට ඒකක් ගන්න බැරි නම් හිතන්න කොහොමද කියලා නේද? ඒ නිසා සිංහල කියලා කියන්නේ ඒ කියන්නේ විෂයට ආදරය කරන්න. ඒ සිංහල නෙමෙයි අනිත් විෂයන් වලට නම් ඔයාගේ හදවතේ ආදරයක් නැත්තම් ඇත්තටම වැඩක් නැහැ. අපි අනිත් අයට ආදරය කරනවාගේ විෂයට ආදරය කරනවා. විෂයට ආදරය කරා කියලා කියන්නේ ඔයාලා ඇත්තටම ගොඩ. ඉතින් ඔයාලට සුගම සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ චමත්සට සුගම සුබ අනාගතයක් වෙන්න. ඒ වගේ මට වගේම තව දරුවන්ට දැනනුවන පාදන්නසට ශක්තියක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා සියලුම දෙනාටම. මගේ නම HP චලිත සුබෝධ්‍යා පත්‍රන. මම ඉගෙන ගත්තේ ගාශි ධම්මාවාස මහාවිද්‍යාලයේ